වෙළඳපොලේ කොලජන් නමින් තියෙන හැම නිෂ්පාදනයකම ඇත්තටම කොලජන් තියනවාද? කොලජන් කියන්නේ අද වෙද්දී ලංකාවේ තියෙන ලොකුම රැල්ලක් බවට පත් වෙලා තියෙනවා. ගොඩක් දෙනෙක් මේ කොලජන් නිෂ්පාදන පිටිපස්ස හඹා යන සිදුවීමක් අපි දකිනවා. ඒකට හේතුව තමයි මුලින්ම 2016 වසරේදී මෙගා ලයිෆ් සයන්සස් සමාගමේ ග්ලෝ කොලජන් කියන නිෂ්පාදනයෙන් අපි වෙළඳපොළට කොලජන් කියන්නේ මොකක්ද, මේකේ තියෙන වැදගත්කම මොකක්ද, ඇයි අපි ඕනම කෙනෙක් විශේෂයෙන් කාන්තාවන් ඇයි කොලජන් නිෂ්පාදනයක් කොලජන් අතිරේකයක් ලබා ගන්න ඕන, මෙන්න මේ වගේ කරුණු රාශියක් ගැන අපි දැනුවත් කරා. ඉතින් දැන් වෙද්දී මේ කොලජන් ඇත්තටම උන්මාදයක් තරමටම පැතිරලා තියෙනවා ලංකාවේ වෙළඳපොළ තුල. ගොඩක් දෙනෙක් කොලජන් කියන නම සහිතව කොලජන් නිෂ්පාදන වෙළඳපොළට මුදා හැරියට හරිම සෝචනීය තත්ත්වය තමයි ගොඩක් කොලජන් කියන නිෂ්පාදනවල ඇත්තටම හරි ප්‍රමිතියෙන් තියෙන කොලජන් එකක් නැහැ. සමහර විට කොලජන් ඇත්තෙන්ම නැහැ. ඉතින් ඒ කියන්නේ කොලජන් නැතිවත් මේ ලංකාවේ වෙළඳපොලේ දැන් වෙද්දී කොලජන් කියන නමින් නිෂ්පාදන වෙළඳපොලේ තියෙනවා. හැබැයි අන්තර්ගතය බැලුවොත් ඇත්තටම මේකේ කිසිම කොලජන් ප්‍රෝටීනයක අන්තර්ගතයක් නැහැ. මොකද කොලජන් කියන්නේ සත්වමය නිෂ්පාදනයක්. කොලජන් වල සෝස් එක වෙන්න ඕන අනිවාර්යයෙන්ම ඇනිමල් බේස් එකක්. ලංකාවේ තියෙන තව සෝචනීය තත්ත්වයක් තමයි ගොඩක් දෙනෙක් ඉතින් කැමතිනේ මේ ප්ලාන්ට් බේස්ඩ් කිව්වහම. හැබැයි ප්ලාන්ට් බේස්ඩ් කිව්වහම කැමති වෙන්න ඕන තමයි. ප්ලාන්ට් බේස්ඩ් කියන එක ඉතාමත් හොඳයි. නමුත් කොලජන් වලට එද්දී ප්ලාන්ට් බේස්ඩ් කොලජන් කියන එක හරි අමාරුයි කමර්ෂියලි වෙළඳපොළ ලබා දෙන්න. ඉතින් අපි ගොඩක් දෙනෙක් කැමති ප්ලාන්ට් බේස්ඩ් ප්‍රොඩක්ට් try කරන්න. හැබැයි කොලජන් කියද්දී ප්ලාන්ට් බේස්ඩ් කොලජන් කියන එක කිසිම තැනක ලෝකේ හොයාගන්න අමාරුයි. ඉතින් ඒ හින්දා තමයි හරි කොලජන් නිෂ්පාදනයක් නම් අනිවාර්යයෙන්ම ඒක සත්ත්වමය කොලජන් නිෂ්පාදනයක් වෙන්න ඕන. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි ග්ලෝ කොලජන්. මේ ග්ලෝ කොලජන් එකේ තියෙන්නේ බොවයින් කොලජන් එක්ස්ට්‍රැක්ට් එක. එතකොට සත්තුන්ගෙන් ලබා ගන්න කොලජන්. මොකද කොලජන් කියන්නේ සත්වමය ප්‍රෝටීනයක්. එතකොට මේ කොලජන් අපි නිස්සාරණය කරගන්නේ සත්තුන්ගෙන්. ඉතින් එහෙනම් අපිට ශාකමය කොලජන් කියන දේ ඇත්තටම හරිම හිතන්නත් අමාරු දෙයක්. ගොඩක් දෙනෙක් කැමතින ශාකමය දෙයක් මම භාවිතා කරනවා කියලා කියන්නේ. මොකද බයක් සැකක් නැතුව ගන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ඒ හින්දා තමයි ගොඩක් මේ දැන් ශාකමය කොලජන් කියන දේ ගැන මිනිස්සු ඇත්තටම රැවටිලා ඉන්නේ. ඉතින් ඒක හරිම පැතටික් සිටුේෂන් එකක්. මොකද කොලජන් කියන්නේ අනිවාර්යයෙන්ම සත්වමය නිෂ්පාදනයක් වෙන්නම ඕන. ඉතින් ග්ලෝ කොලජන් අපි පැහැදිලිවම කියන අපේ තියෙන සත්වමය කොලජන් එකක්. මොකද ලෝකේ ශාකමය කොලජන් කියලා දෙයක් නැහැ. කවුරු හරි කෙනෙක් ශාකමය කොලජන් කියලා දෙයක් විකුණනවා නම් ඒක ඇත්තටම එතනදී පාරිභෝගිකයා මුලා කිරීමක් විතරමයි වෙන්නේ. ඉතින් ඇත්තටම අපි සයන්ටිෆික් ඔරියන්ටඩ් කම්පැනි එකක් විදිහට අපේ හැම නිෂ්පාදනයක්ම අපි එළියට දාන්නේ ගොඩක් ක්ලිනිකල් ට්‍රයල්ස් කරලා. අපි නිෂ්පාදනයක් වෙළඳපොළට මුදා හරින්න කලින් ඒ ගැන හොඳ පසු අධ්‍යයන කරලා තියෙනවා. ඒ කියන්නේ ක්ලිනිකල් ට්‍රයල්ස් කරලා තමයි මේ නිෂ්පාදනයේ පාරිභෝගික පරිභෝජනය සඳහා සුදුසුද, මේකෙන් සයිඩ් ඉෆෙක්ට්ස් මොනවාද නැද්ද, මේකේ කොහොමද ඉෆෙක්ටිවිටි එක, අන්න ඒ වගේ කාරණා බලලා තමයි අපි වෙළඳපොළට නිෂ්පාදනය දාන්නේ. ඉතින් මෙතනදී ග්ලෝ කොලජන් ඇත්තටම ඉතාමත් පරිස්සම් වෙලා තියෙනවා හොඳ සත්වමය කොලජන් එකක් තෝරගන්න. අපි එතනදී ජර්මනියේ ජෙලීටා කියන ආයතනයේ වෙරිසෝල් කියන කොලජන් එක තමයි අපේ ග්ලෝ කොලජන් එකට භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මේ වෙරිසෝල් කොලජන් එකේ තියෙන හයිඩ්‍රලයිස්ඩ් ෆෝම් එකෙන් කොලජන් ඉතින් ඉතාමත් පහසුවෙන් ශරීරයට අවශෝෂණය වෙන විදිහට කොලජන් ලබා දෙනවා. එතකොට අපේ ශරීරයෙන් නැතිගේ කොලජන් ටික ආපහු ඔබට ලබා දීලා ඔබ බලාපොරොත්තු වෙන සමේ තියෙන තරුණභාවය ආරක්ෂා කරගන්න, සමේ තියෙන පිරිපුන්භාවය ආරක්ෂා කරගන්න පුළුවන් වගේම සම අකලට වියපත් වෙලා තියෙනවා නම් ඒ දේ නැති කරලා ඔබට හොඳ හෙයා එකක්, හොඳ වොලියම් එකක් තියෙන කෙස් කලඹ, නියපෙලක්, ඒ වගේම හොඳ අස්ථි පද්ධතියක්. ඒ කියන්නේ ගොඩක්ම අපි හිත තියෙන ගැටලුවක් තමයි කාන්තාවන්ට විශේෂයෙන්ම අපේ ජොයින්ට් පේන්ස් එන්න පුළුවන් සාමාන්‍යයෙන් අවුරුදු 35 40 වගේ වයස් සීමාව ඉක්මුවාට පස්සේ. ඉතින් මේ தත්ත්වයට අනිවාර්යයෙන්ම අපේ ග්ලෝ කොලජන් එක හොඳම පිටිවහලක් වෙනවා. සාමාන්‍යයෙන් දවසකට සැෂස් 2ක් වගේ ඔබට පාවිච්චි කරන්න පුළුවන් නම් සාමාන්‍ය වතුර බීදුරුවක දිය කළ කෑමෙන් පස්සේ සම නිරෝගී කරගන්නවා වගේම සමේ තරුණ බව ආරක්ෂා කරගන්නවා වගේම ඔබේ ජොයින්ට්ස් වල තියෙන ඉෂුස් උත් නැති කරලා ධනිස් සමාරෝහ වගේ තියෙන ලේඩීස්ලට ඒ තත්ත්වෙන් එළියට ඇවිල්ලා ඇත්තටම හොඳ ක්‍රියාශීලී ජීවන තත්ත්වයක් ගත කරන්න මේ ග්ලෝ කොලජන් කියන එක හොඳ පිටුවහලක් වෙනවා. ඉතින් හරිම තෝරා ගැනීම කරන්න ඇත්තටම වෙළඳපොලේ තියෙන අනුකරණ වලට සහ වැරදි මාකටිං වලට ඔබ යටත් වෙන්නේ නැතුව
අපි වගේ හරිම විද්‍යාත්මක දැනුම ඔබට ලබා දීලා නිෂ්පාදනය විකුණන ග්ලෝ කොලජන් වගේ බ්‍රෑන්ඩ් එකක් ඇත්තටම විශ්වාස කරනවා නම් මොකද අපි ඇත්තටම අපේ කම්පැනි එක ඒ වගකීම ගන්නවා. අපේ තියෙනවා අපේ හොට්ලයින් එකක් තියෙනවා. අපි හැමතිස්සෙම ඕගොල්ලන්ගේ කමෙන්ට්ස් වලට ගරු කරනවා. අපේ ගොඩාක් අපේ සෝෂල් මීඩියා හරහා ගොඩක් අය අපිට කමෙන්ට්ස් දානවා මේ නිෂ්පාදනය පාවිච්චි කරලා අපි මේ වගේ ප්‍රතිඵල ලබා ගත්තා කියලා. ඉතින් අපිට ඒක ගොඩක් සතුටුයි. ඒ වගේ අපිත් එක්ක ගොඩක් පිරිසක් අපේ නිෂ්පාදනය පිටිපස්ස නැඳිලා ඉන්නවා. ඉතින් සාමාන්‍ය වයස අවුරුදු 20-25 වගේ ඉක්මවපු ඔබ හැම දෙනාටම ග්ලෝ කොලජන් එක එකතු වෙන්න පුළුවන්. මේකට උපරිම වයස සීමාවක් කියලා නැහැ. ඕනම කාන්තා පිරිමි ඕනම කෙනෙක්ට ඕනම වර්ගයේ සමක් තියෙන කෙනෙක්ට ඔබ රැකියාවක් කරන කෙනෙක් වුණත් ඉතාමත්ම අවශ්‍ය වෙන නිෂ්පාදනයක් බවට අද පත් වෙලා තියෙනවා ග්ලෝ කොලජන් නිෂ්පාදනය. ඉතින් හරි දැනුමක් දෙන ග්ලෝ කොලජන් එක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.